අන්නහසයෝ සුබ දවසක් සියලු දෙනාටම. හරි අද අපි EPS පොතේන දෙවැනි පාඩමේ තියෙන සංස්කෘතිය සහ තොරතුරු කොටස සාකච්ඡා කරමු. හරි එතකොට මොකද්ද මාතෘකාව තියෙන්නේ බලන්න. හන්ගුගේසෝ අල්තල්හගේ සෙන්පිල් පුමල් කුයි පනන්ති. හරි අපි මුලින්ම මේ මාතෘකාව ඡේදය බලන්න කලින් මේකේ තියෙන අපි වචන ටික බලමු. එතකොට අර ලේසියෙන් මේ ඡේදය බලාගෙන යන්න. හරි එතකොට මම මේක මොකද සිංහලෙන් දාලා නැහැ. ඔයාලට පුළුවන් වීඩියෝ එක නවත්තලා මේ වචන හැම එකක්ම ලියා ගන්න. හරි පළවෙනි වචනේ තියෙනවා අල්තල් හගේ කියලා. අල්තල් හගේ කියලා කියන්නේ ලාභෙට කියලා කියන්නේ. ලාභෙට එහෙම නැත්නම් මිල අඩුවට. සෙන්පිල් පුම්. සෙන්පිල් පුම් කියලා කියන්නේ එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩවලට. එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ. ඊටසේ කුයිපදා. කුයිපදා කියලා කියනවා මිලදී ගන්නවට. ඒතකොට මේකට සමාන වචන වල දන්නවා. ඔයාලා ඔක්කොම දන්න වචන මොකද්ද? සදා කියන එක. එතකොට සදා කුයිපදා තව තියෙනවා වලට මේ ඡේද කරගෙන යනකොට හම් වෙනවා කුමේ හදා. එතකොට මේ වචන තුනම පාවිච්චි වෙන්නේ මොකේදද? මිලදී ගන්නවට. ඊළඟට තියෙනවා තෙයොන් මාත. තෙයොන් මාත කියලා කියන්නේ කොරියාවේ තියෙන විශාල සුපිරි වෙළඳ සැල් වලට. විශාල සුපිරි වෙළඳ සැල්. චොං චොං කියලා කියන්නේ නිතර නිතර කියලා කියන්න. චොං චොං නිතර. ඊටසේ චුමාල් තික්කා. චුමාල් කියලා කියන්නේ සතිය අන්තයට. ඒතර චුමාල් තික්කා කියලා කියන්නේ සතියන්ත සේල් කියලා කියන්නේ. මෙතන වචනේ චුමාල් තික්කා වෙන්න ඕනේ. සතියන්ත සේල්. හරි ඊට පස්සේ ඊළඟට තියෙනවා හරින් හෙන්සා. එතකොට හරින් එකක් කියලා කියන්නේ හරින් කියලා කියනවා වට්ටම් වලට. හරින් හෙන්සා කියලා කියන්නේ එතකොට වට්ටම් අවස්ථාවලට. හරින් හෙන්සා කියලා කියනවා එතකොට වට්ටම් අවස්ථාවලට. හරි ඊළඟ වචනේ තියෙනවා යොරෝ කියලා. යොරෝ කියලා කියන්නේ විවෘත කරලා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වගේ වට්ටම් අවස්ථාන ලබා දීලා කියන අදහස තමයි මෙතන එන්නේ. එතකොට වට්ටම් අවස්ථා යොරෝ කියලා කියන්නේ විවෘත කරලා. ශික්‍රෝපුම්. ශික්‍රෝපුම් කියලා කියනවා ආහාර පාන වලට. ශික්‍රෝපුම් ආහාර පාන. පුතෝ කියලා කියන්නේ සිට කියලා කියන්නේ. පුතෝ සිට. සෙන්හාල් යොම්පුම්. සෙන්හාල් යොම්පුම් කියලා කියන්නේ ඔයාලට මෙතන උඩ වචනයක් හම්බුනා මතක ඇති. සෙන්පිල් පුම් කියලා. සෙන්පිල් පුම් කියලා කිව්වෙත් මොනවටද? එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ වලට. එතකොට මේ සෙන්හාලියොම් පුම් කියන වචනේ තමයි සෙන්පිල් පුම් කියලා උඩ කෙටි වෙලා තිබ්බේ. වචන දෙකම එකයි අර්ථය එකයි. ඒතර සෙන්හාලියොම් පුම් කියලා කියන්නේත් මොනවටද? එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ වලට. මේ වචනේම තමයි කෙටි වෙලා සෙන්පිල් පුම් කියලා පාවිච්චි වෙන්නේ. අද ඊට පස්සේ තයන්හන්. තයන්හන් කියලා කියනවා විවිධ කියන්නේ. තයන්හන් කියන්නේ විවිධ කියලා කියන්නේ. තයන්හන් විවිධ. ඊළඟට තියෙනවා සම්පුම් කියලා. සම්පුම් කියන්නේ භාණ්ඩ වලටම තමයි. සම්පුම් ඔයාලා දන්න වචනයක් තියෙනවා මුල්ගොන් කියන වචනේ. එතකොට සම්පුම් කියන්නේ භාණ්ඩ වලට. සගේ කියලා කියන්නේ ලාභෙට කියන්නේ. එතකොට ඔයාලට මතක ඇති හපෙත් හම්බුණා අල්තල් හගේ කියලා. අල්තල් හගේ සගේ කියන්නේ මොකේදද? ලාභෙට කියලා කියන්නේ. අල්තල් හගේ කියලා කිව්වෙත් ලාභෙට මිල අඩුවට කියන අදහස. පන්නේ හදා. පන්නේ හදා කියලා කියන්නේ මොකේදද? විකුණනවට. එතකොට මේකටත් ඔයාලා සමාන වචනයක් දන්නවා. විකුණනවට තව මොකද්ද කියන්නේ? පල්ද කියලා කියනවා. විකුණනවට කියනවා පල්ද. එතකොට පන්නේ හදා පල්ද කියලා කියන්නේ විකුණනවා කියලා කියන්නේ. හරි ඊළඟට කියනවා නනුවෝ චුනන්. නනුවෝ චුනන් කියලා කියන්නේ නනුද කියලා කියනවා බෙදනවට. එතකොට නනුවෝ චුදා කියලා කියන්නේ බෙදලා දෙන. බෙදලා දෙනවට කියනවා නනුවෝ චුදා කියලා. චුදා කියන්නේ දෙනවට. එතකොට නනුවෝ චුදා බෙදලා දෙනවා. චොන්දන්ජි. මේ චොන්දන්ජි කියලා කියනවා ලීෆ්ලට් වලට ඔය අත්පත්‍රිකා තියෙන්නේ. ඔය ඔයාලා දැකලා තියෙන අත්පත්‍රිකා වගේ දේවල් බෙදලා දෙන්න. එතකොට ඒවට කියනවා චොන්දන්ජි කියලා අත්පත්‍රිකා. ඊට පස්සේ තොන්හේ. තොන්හේ කියලා කියන්නේ හරහා කියලා කියන්නේ. එහෙම නැත්නම් මගින් කියන්නේ. හරහා එහෙම නැත්නම් මගින්. හරින් සම්පුම්. හරින් සම්පුම් කියන්නේ එතකොට හරින් කියන වචන වලට මතක ඇති. හරින් කියලා කියන්නේ වට්ටම් වලට. සම්පුම් කියලා කිව්වෙ මොනවටද? භාණ්ඩ වලට. එතකොට හරින් සම්පුම් කිව්වොත් මොනවද? වට්ටම් භාණ්ඩ. ඊට පස්සේ හරින් ක්‍රමෙක් කියලා කියනවා. හරින් ක්‍රමෙක් කියලා කියන්නේ වට්ටම් ලබා දෙන. ක්‍රමෙක් කියලා කියන්නේ ප්‍රමාණය. කොච්චරක් දෙනවද කියන එක. ඊට පස්සේ චුජොන් සම්පුම්. චුජොන් සම්පුම් කියලා කියන්නේ නිර්දේශිත. චුජොන් කියලා කියන්නේ නිර්දේශිත. සම්පුම් කියලා කියන්නේ මොනවටද? භාණ්ඩ වලට. එතකොට නිර්දේශිත භාණ්ඩ. චුජොන් සම්පුම්. ඊට පස්සේ තෙහන් කියලා කියන්නේ පිළිබඳව නැත්නම් සම්බන්ධව
චොම්බෝ. චොම්බෝ කියලා කියන්නේ තොරතුරු වලට. චොම්බෝ කියලා කියනවා තොරතුරු වලට. ඔදල්සු ඉත්තා කියලා කියන්නේ ලබා ගන්න පුළුවන් කියන එක. හරිද? එතකොට ওই වචන ටිකත් එක්ක අපි ඡේද බලාගෙන යමු. දැන් ඔයාලට මේ ඡේද බලන්න ලේසි වචන ටික දන්න හින්දා. හරි මාතෘකාව මොකද්ද තියෙන්නේ බලන්න හන්ගු ගේසෝ. හන්ගු ගේසෝ කියලා කියන්නේ මොකද්ද? කොරියාවේදී අල්තල් හගේ. එතකොට අල්තල් හගේ කියලා කිව්වේ මොකද්ද? ලාභෙට. එහෙම නැත්නම් මිල අඩුවට සෙන්පිල් පුම්. සෙන්පිල් පුම් කියලා කිව්වේ මොනවටද? එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ වලට. එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ කුයි පනන් තිප් කියලා කියන්නේ මිලදී ගන්න. ඔයාලට මතකද මේ වචනේ කුයිප් හදා කියලා කියන්නේ මොකේදද? මිලදී ගන්නවට. එතකොට කුයිප් පනන් තිප් කියලා කියන්නේ මිලදී ගන්න තිප්. එහෙම නැත්නම් මිලදී ගන්න ක්‍රම ගැන තමයි එතකොට ඔයාලට මේ මුන්හා කොටසේ තියෙන්නේ. හරි අපි පළවෙනි ඡේදය බලමු. තෙයොන් මාතේ එසෝනන් චොං චොං 1 + 1 2 + 1 තෝනන් චුමාල් තික්කාවා කත්තන් හරින් හිංසාරලියොරෝ ශික්්‍යෝ පුම් පුතෝ සෙන්හාලයොම් පුම් කචි තයන්හන් සම්පුමල් සගේ පන්නේ හම්නේදා. හරි එතකොට මේකෙන් මොකද්ද කිව්වේ කියලා බලමු. දැන් ඔයාලා මේ වචන දන්න හින්දා ඔයාලට ටිකක් මේක තේරෙනවා. තෙයොන් මාත කියලා කිව්වේ මොකේදද? විශාල සුපිරි වෙළඳසැල් වලදී චොං චොං කියලා කිව්වේ මොකද්ද? නිතර නිතර. එතකොට 1 + 1 කියලා කියන්නේ ඔයාලා ඔය දැක්කලා ඇති. දැන් අපි මොන හරි සුපර් මාකට් එකට වගේ බඩු ගන්න ගිහපුවාම එකක් ගත්තාම තව එකක් ෆ්‍රී දෙනවා. එහෙම නැත්නම් දෙකක් ගත්තාම තව එකක් ෆ්‍රී දෙනවා. එතකොට ඒ වගේ එකක් ගැන තමයි මෙතන කියන්නේ. එතකොට 1 + 1 කියලා කියන්නේ එකකට එකක්. ඊට පස්සේ 2 + 1 කියලා කියන්නේ මොකද්ද? දෙකකට එකක් කියන අදහස. එතකොට එකකට එකක් දෙකකට එකක් තෝනන් කියලා කියන්නේ හෝ කියන්න. හෝ චුමල් තිත්කා. චුමල් තිත්කා කියලා කිව්වේ මොනවටද? සතියන්ත සේල් වලට. චුමල් තිත්කා කියලා කියන්නේ සතියන්ත සේල් වලට වකත්තන්. වකත්තන් කියලා කියන්නේ වැනි කියන්නේ. එතකොට සතියන්ත සේල් වැනේ හරින් හෙන්සාරල. එතකොට හරින් හෙන්සා එකක් කිව්වේ මොකද්ද? වට්ටම් අවස්ථා. යොරෝ කියලා කිව්වේ මොකද්ද? විවෘත කළ. ඒ කියන්නේ වගේ වට්ටම් අවස්ථා ලබා දීලා කියන අදහස. වට්ටම් අවස්ථා ලබා දීලා ශික්්‍යෝපුම් පුතෝ කියලා කියන්නේ ශික්්‍යෝපුම් කියලා කිව්වේ මොනවටද? ආහාර පාන වලට. පුතෝ කියන්නේ මොකද්ද? සිට කියන්නේ. එතකොට ආහාර පාන වල සිට සෙන්හාල් යොම්පුම් කචි. එතකොට සෙන්හාල් යොම්පුම් කියලා කිව්වේ මොනවටද? එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ වලට. එතකොට ආහාර පාන වල ඉඳලා එදිනදා ජීවිතයේ අත්‍යවශ්‍ය වෙන හැබ භාණ්ඩයක් දක්වාම මේ කච්චි කියලා කියන්නේ දක්වා කියන්න. එතකොට එදිනදා අත්‍යවශ්‍ය වෙන හැම භාණ්ඩයක් දක්වාම තයන්හන් කියලා කියන්නේ විවිධ කියන්න. විවිධ දක්වා සම්පුමල්. එතකොට විවිධ භාණ්ඩ. විවිධ භාණ්ඩ සගේ කියලා කියන්නේ මොකද්ද? ලාභෙට පන්නේ හම්නේදා. පන්නේ හම්නේදා කිව්වේ මොකද්ද? පන්නේ හදා කියලා කිව්වේ විකුණනවට. හරිද? එතකොට දැන් ඔයාලට මේ පළවෙනි වාක්‍යයේ තිබ්බ අදහස මතක ඇති. මොකද්ද මේක කිව්වේ? කොරියාවේ තියෙන විශාල සුපිරි වෙළඳසැල් වලදී නිතරම එකකට එකක් පීඩනේවා එහෙම නැත්නම් දෙකක් එක ගත්තාම එකක් පීඩනේවා හෝ එහෙම නැත්නම් සතියන්ත සේල් වැනි වට්ටම් අවස්ථා මේ ජනතාවට කියන්නේ කට්ටියට ලබා දීලා ආහාර පාන වල ඉඳලා එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ දක්වාම විවිධ භාණ්ඩ ලාභෙට විකුණනවා කියලා තමයි පළවෙනි වාක්‍යය කිව්වේ. හරි ඊළඟට බලමු අපි දෙවෙනි වාක්‍ය. මාතේසෝනන් නනෝ චුනන් චොන්තංජිරල් තොන්හේ හරින් සම්පුම්මිත් හරින් කුමෙක් චුජොන් සම්පුම්තං හරින් හිංසායේ තේහන් චොම්බෝර ලොදල්සු ඉස්තා ඉස්සම් නේදා. හරි එතකොට මේකෙ මොකද්ද කිව්වේ? මාතේසෝනන්. ඒ කියන්නේ මාතේකේදී නනෝ චුනන් කියලා කියන්නේ මොකද්ද? බෙදලා දෙන කියන අදහස. නනෝ චුනන් බෙදලා දෙන චොන්තංජිරල් තොන්හේ. ඒ කියන්නේ මොනවද? චොන්තංජි කියලා කිව්වේ මොනවටද? අත්පත්‍රිකා වලට, ලීෆ්ලට් වලට. එතකොට ලීෆ්ලට් තොන්හේ කියලා කිව්වේ මොකේදද? හරහා එහෙම නැත්නම් මගින් කියන්නේ. එතකොට ඒ බෙදලා දෙන ලීෆ්ලට් එක මගින් හරින් සම්පුම්. ඒ කියන්නේ වට්ටම් භාණ්ඩ. ඒ කියන්නේ වට්ටම් ලබා දෙන භාණ්ඩ මොනවද කියන එක. එතකොට වට්ටම් භාණ්ඩ මිත් කියලා කියන්නේ සහ කියන්නේ. එතකොට වට්ටම් භාණ්ඩ සහ ඊට පස්සේ හරින් කුමෙක්. එතකොට හරින් කුමෙක් කියන්නේ මොකද්ද? වට්ටම් ලබා දෙන ප්‍රමාණය. කියන්නේ මේ උඩ තිබ්බේ මේ එකකට එකක් දෙකකට එකක් වගේ අර කොපමණ ප්‍රමාණයක් සම්පූර්ණ.
එතකොට චුචොන් සම්පුම් කියලා කිව්වේ මොනවද? නිර්දේශිත භාණ්ඩ. ඒ කියන්නේ වට්ටම්මට ඒ වෙලාවේ නිර්දේශ වෙලා තියෙන භාණ්ඩ මොනවද කියන එක. නිර්දේශිත භාණ්ඩ තුන් කියලා කියන්නේ ආදී හරින් හිංසාය. ඒ කියන්නේ වට්ටම් අවස්ථාවට තෙහන් වට්ටම් අවස්ථාව සම්බන්ධ චොම්බෝරල් තෙහන් කියලා කියන්නේ සම්බන්ධ නැත්නම් වට්ටම් අවස්ථාව පිළිබඳව චොම්බෝ කියලා කියන්නේ මොනවද? තොරතුරු ඔදල්සු ඉත්සම් නේද? ඒ කියන්නේ මොකද්ද? ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ. හරි. එතකොට මේකෙදි කිව්වේ මොකද්ද? මාකට් ඒ කියන්නේ මාතේකේදී ලබා දෙන එක. මාතේකේදී බෙදලා දෙන ලීෆ්ලට් එහෙම නැත්නම් අත්පත්‍රිකාව හරහා වට්ටම් ලබා දෙන භාණ්ඩ ඊට පස්සේ වට්ටම් ලබා දෙන ප්‍රමාණය ඊට පස්සේ ඒකට නිර්දේශිත වෙලා තියෙන භාණ්ඩ මොනවද වගේ දේවල් ගැන තොරතුරු ඒ වට්ටම් අවස්ථාව සම්බන්ධ තොරතුරු ඒ අත්පත්‍රිකාව හරහා ලබා ගන්න පුළුවන් කියන එක තමයි මෙතනදී කිව්වේ. හරි දැන් එතකොට ඔයාලට මේ පළවෙනි ඡේදෙ තිබ්බ අදහස පැහැදිලි ඇති. අපි ඊළඟට යන් දෙවෙනි ඡේදෙට. හරි අපි දෙවෙනි ඡේදය බලමු. හරි මේකෙත් අපි ඡේද බලන්න කලින් මුලින්ම වචන ටික බලමු. එතකොට ලේසි වලට ඡේද මතක තියාගන්න. හරි මේකෙත් තියෙනවා පළවෙනි වචනේ මොකද්ද තියෙන්නේ? මේ හරි ඔන්ලයින් shopping mall. ඔන්ලයින් shopping mall කියලා කියන්නේ ඒක නම් කියන විදිහටම තේරෙනවානේ ඔන්ලයින් shopping mall වලට ඔය දැන් මොනවද ගත්තාම තියෙන දරාස් එක, AliExpress එක ඒ වගේ ඔන්ලයින් shopping mall තියෙන්නේ. එතකොට මේ කලින් ඡේද කිව්වේ මොනවද? තෙවුම් මාතේ කියන්නේ විශාල සුපිරි වෙළඳසල් වලදී ලබා දෙන වට්ටම්. එතකොට මේ ඡේදෙදි කතා කරන්නේ ඔන්ලයින් shopping mall ඒ කියන්නේ AliExpress දරාස් ඒ වගේ කොරියාවේ තියෙන ඔන්ලයින් platform ගැන තමයි කතා කරන්නේ. ඒතකොට තොම්හේ සෝදෝ කියලා කියන්නේ තොම්හේ කියන වචන වලට මතකයි කලින් ඡේදෙ හම්බුණා. තොම්හේ කියලා කියන්නේ හරහා ඒ මගින් කියන අදහස. ඒතකොට තොම්හේ සෝදෝ කියලා කියන්නේ හරහත් නැත්නම් මේ මගිනුත් කියන අදහස. කුමේ හදා කියලා කියන්නේ මොකේදද? මිලදී ගන්නවටම තමයි. කුයිප් හදා, සදා, කුමේ හදා, කුහදා. ඒ වචන ඔක්කොගෙම තේරුම මොකද්ද? මිලදී ගන්නවට කියන්නේ. ඊපස්සේ චොංගි චොගරෝ. චොංගි චොගරෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියලා කියන්නේ චොංගි චොගරෝ සාමාන්‍යයෙන්. හරින් කූපන්. හරින් කූපන් එකක් කියලා කියන්නේ හරින් කූපන්. කූපන් එකක් කියවම ඔයාලා මොකද්ද කියන එක දන්නවනේ ඔයාලා ඔය AliExpress එකේ දරාස් එකේ ඔය කූපන් ලබා දෙන්නේ වගේ. එතකොට කූපන් එක ගැන තමයි කතා කරන්නේ. හරින් කූපන්. ඊට පස්සේ චේගොන් හදා. චේගොන් හදා කියලා කියන්නේ මොකේදද? ලබා දෙනවට. චේගොන් හදා කියලා කියනවා ලබා දෙනවට. හවාලුම් හායෝ කියලා කියන්නේ හවාලුම් හදා කියලා කියනවා භාවිතා කරනවට නැත්නම් ඒක උපයෝගී කරගන්නවට. එතකොට හවාලුම් හායෝ කියලා කියන්නේ උපයෝගී කරගෙන කියන අදහස. තුක්චොන් සම්පුම්. තුක්චොන් සම්පුම් කියලා කියන්නේ එතකොට විශේෂිත භාණ්ඩ කියන්නේ. තුක්චොන් කියලා කියන්නේ විශේෂිත සම්පුම් කියන වචනේ මතක ඇති. සම්පුම් කියන්නේ භාණ්ඩ වලට. එතකොට විශේෂිත භාණ්ඩ. කුමේ හගෝනා. එතකොට කුමේ හගෝනා වුණාම මෙතන තියෙන ව්‍යාකරණ ගෝනා කියන එක ගෝනා කියලා කියන්නේ අපි කතා කරද්දි කියන්නේ හෝ කියන්නේ. එතකොට ක්‍රියාපද දෙකක් අතර ක්‍රියාපදයකට පිටිපස්සෙන් තමයි මේ ගෝනා කියන එක දාන්නේ. ගෝනා කියන්නේ හෝ කියලා කියන්නේ. එතකොට කුමේ හදා කියලා කියන්නේ මිලදී ගන්නවට. එතකොට කුමේ හගෝනා වුණොත් මොකද්ද තේරුම? මිලදී ගැනීම හෝ කියන අදහස. චූගහරින්. චූගහරින් එකක් කියලා කියන්නේ මොනවටද? චූගහරින් කියන්නේ අමතර වට්ටම් වලට. චූගහරින් කියලා කියනවා අමතර වට්ටම් වලට. පදල්සු ඉත්ත කියලා කියන්නේ ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ. හරි අපි ඡේදෙ බලමු. හරි එතකොට මෙතන කියනවා ඔන්ලයින් shopping mall තුන්හේ සෝදෝත්. ඒ කියලා කියන්නේ ඔන්ලයින් shopping mall හරහත් කියන අදහස. නැත්නම් ඔන්ලයින් shopping mall මගිනුත් සෙන්පිල්පුම්. ඒ කියන්නේ සෙන්පිල්පුම් කියලා කියන්නේ මොනවටද? එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩවලට සගේ කියලා කියන්නේ මොකද්ද? ලාභෙට කුමේ හල්ස ඉස්සන් නේද කියලා කියන්නේ එතකොට මිලදී ගන්න පුළුවන් කියලා කියන්නේ. කුමේ හල්සු ඉස්සන් නේද? මිලදී ගන්න පුළුවන්. එතකොට ඔන්ලයින් shopping mall හරහත් එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ ලාභෙට මිලදී ගන්න පුළුවන් කියලා තමයි මෙතන කියන්නේ. ඔන්ලයින් shopping mall ලේසෝනන්. ඒ කියන්නේ ඔන්ලයින් shopping mall වලදී චොංගි චොගරෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් හරින් හෙන්සාරල් හගෝනා. ඒ කියන්නේ වට්ටම් අවස්ථා ලබා දීම හෝ හරින් හෙන්සාරල් හගෝනා. වට්ටම් අවස්ථා ලබා දීම හෝ එහෙම නැත්නම් හරින් කූපන්.
හරින් කූපන් කියලා කියන්නේ මොනවද? වට්ටම් කූපන්. ඒ කියන්නේ වට්ටම් තියෙන කූපන් චේගොන් හම්මේදා කියලා කියන්නේ ලබා දෙනවට. එතකොට ඔන්ලයින් shopping mall වලදී සාමාන්‍යයෙන් වට්ටම් අවස්ථා ලබා දෙන එක හෝ ඒ කියන්නේ අර වගේ අර එකක් ගත්තාම එකක් ඒ වගේ වට්ටම් ලබා දෙන එක හරි එහෙම නැත්නම් කූපන් කියවම ඔයාලා දන්නවනේ කූපන් එකක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඒ වගේ වට්ටම් කූපන් වගේ දේවල් ලබා දෙනවා කියලා තමයි මෙතන කියන්නේ. හරි ඊට පස්සේ කියනවා ඊරල් යොන් හවාරයොන් හායෝ. ඊරල් කියන්නේ මේවා හවාරයොන් හායෝ කියන්නේ භාවිතා කරලා. ඒ කියන්නේ මේවා කියලා ඊරල් කියලා කියන්නේ මොනවද? කලින් කිව්ව අර වට්ටම් කූපන්, හරින් කූපන් ඊට පස්සේ හරින් වට්ටම් මේ වගේ දේවල් හවාරයොන් හායෝ කියලා කියන්නේ ඒවා භාවිතා කරගෙන එහෙම නැත්නම් උපයෝගී කරගෙන තුච්චොන් සම්පුම්. තුච්චොන් සම්පුම් කියලා කියන්නේ විශේෂිත භාණ්ඩ. තුච්චොන් සම්පුම් කියලා කියනවා විශේෂිත භාණ්ඩ. සගේ කියලා කියන්නේ ලාභෙට කුමේ හගෝනා. කුමේ හගෝනා කියලා කියන්නේ ඒතර මොකද්ද? ඔයාලා මෙතන වචන ලියද්දි මම කියලා දුන්නා. කුමේ හදා කියන්නේ මිලදී ගන්නවට. ඒතර ගෝනා කියන එක ආපුහම මිලදී ගැනීම හෝ. එතකොට විශේෂිත භාණ්ඩ ලාභෙට මිලදී ගැනීම හෝ චූගහරින්. චූගහරින් කියලා කියන්නේ අමතර වට්ටම් වලට චූග හරින්න එකක් කියලා කියන අමතර වට්ටම් වලට. එතකොට අමතර වට්ටම් පදල්සු ඉක්සම්නිද කියලා කියන්නේ ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ. හරිද? එතකොට මෙතනදී කතා කරේ ඔන්ලයින් shopping mall ගැන. එතකොට ඔන්ලයින් shopping mall වලදී අර වගේ භාණ්ඩ ලාභෙට මිලදී ගන්න පුළුවන් කියලා කිව්ව. එතකොට ඔන්ලයින් shopping mall වලත් මොනවද ලබා දෙනවා කියලා කිව්වේ? මොනවද හරින් හිංසාරලේ කියන්නේ වට්ටම් අවස්ථා එහෙම නැත්නම් හරින් කූපන් ගැන කතා කරේ. වට්ටම් කූපන්. එතකොට ඒ වගේ දේවල් ලබා දෙනවා. එතකොට ඒව භාවිතා කරලා භාණ්ඩ ලාභෙට මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් අමතර වට්ටම් චෝග හරින් ලබා ගන්න පුළුවන් කියලා තමයි මේ පොඩි ඡේද කිව්වේ. හරි ඊට පස්සේ අපි අවසාන ඡේද බලමු. හරි මේකෙත් කියන්නේ මොකද්ද බලන්න කලින් අපි වචන ටික මුලින්ම බලමු. තෝහන් කියලා කියන්නේ තවද කියලා කියන්නේ. තෝහන් කියන්නේ තවද. තංගන්. තංගන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කැරට් වලට. තංගන් කියන්නේ කැරට් වලට. හැබැයි මෙතන කතා කරන්නේ කැරට් ගැන නෙමෙයි. කොරියාවේ තියෙනවා ප්ලැට්ෆෝම් එකක් තංගන් කියලා. ඒ කියන්නේ භාවිතා කරපු භාණ්ඩ විකුණන මිලදී ගන්න අපේ තියෙන ඉක්මන් හොටෙල් ඒ වගේ කොරියාවේ මේ තංගන් කියලා ප්ලැට්ෆෝම් එකක් තියෙන. ඒකට ඒකෙදි කරන්නේ මේ භාවිතා කරපු භාණ්ඩ විකුණන එක මිලදී ගන්න එක ඒ වගේ එකක්. මම ඔයාලට ඒක චුට්ටක් පෙන්නන්නම් තංගන් එක. හරිද? එතකොට මේ තියෙන මේ තංගන් කියන මේ ප්ලැට්ෆෝම් එක මේකේ කරන්නේ මේකේ තියෙනවා මේ චොංගු කොරේ කියලා කියන්නේ දින. ඒ කියන්නේ භාවිතා කරපු භාණ්ඩ පාවිච්චි කරපු භාණ්ඩ විකුණන ගනුදෙනු කරන එක. ඊට පස්සේ අල්බා කියලා කියන අරබයිත. ඒ කියන්නේ පාර්ට් ටයිම් වලට ඊට පස්සේ ආයේ මේ පුදොන්සන් කියලා කියන්නේ ওই දීපල නිවාසය වගේ දේවල් බෝඩින් ඒ වගේ දේවල් විකුණන එක. ඊට පස්සේ ආයේ චුංගෝචා කියලා කියනවා මේ වාහනේ වගේ දේවල්. එතකොට මේකෙදිත් අර අපේ ඉක්මන් එක තියෙන්නේ. එතකොට ඒ වගේ භාවිතා කරපු භාණ්ඩ මේ වගේ භාණ්ඩ සේවා විකුණන තැන ප්ලැට්ෆෝම් එකක් තමයි තංගන් කියලා කියන්නේ. එතකොට මෙතන තංගන් කියලා කියන්නේ කැරට් ගැන නෙමෙයි කියන්නේ ප්ලැට්ෆෝම් එක ගැන කතා කරන්නේ. ඊට පස්සේ චුංගෝ කොරේ කියලා කියන්නේ චුංගෝ කොරේ. චුංගෝ කියලා කියන්නේ පාවිච්චි කරපු භාණ්ඩ වලට. ඒ කියන්නේ භාවිතා කරපු භාණ්ඩ වලට. එතකොට චුංගෝ කොරේ කියලා කියන්නේ භාවිතා කරපු භාණ්ඩ. කොරේ කියලා කියන්නේ ගනුදෙනු කරනවට. ඒ කියන්නේ විකුණන ගනුදෙනු කරන කියන අදහස. ඒතර චුංගෝ කොරේ කියලා කියන්නේ භාවිතා කරපු භාණ්ඩ විකුණන එහෙම නැත්නම් ගනුදෙනු කරන කියන අදහස. ප්ලැට්ෆෝම් කියලා කියන්නේ ප්ලැට්ෆෝම් එකට. ඊට පස්සේ සෙන්පිල් පුම් කියන වචන වලට උඩ හම්බුණා. සෙන්පිල් පුම් කියන එක දැන් මතක ඇති මොකේද කියන්නේ එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ වලට. සෙන්පිල් පුම්. සගේ. සගේ කියලා කියන්නේ මොකද්ද? ලාභෙට කියන අදහස. කුහල්සු ඉත්තා. කුහල්ස ඉත්ත කියලා කියන්නේ මිලදී ගන්න පුළුවන් කියන අදහස. එතකොට මෙතනක් තියෙන වචන මොකද්ද? කුහදා කියන එක. කුහදා. එතකොට කුහදා කියලා කියන්නේ අර කුයිප් හදා, කුමේ හදා, සදා කියලා කිව්වේ මොනවටද? මිලදී ගන්නවට. එතකොට කුහදා කියලා කියන්නේ මිලදී ගන්නවටම තමයි. කෙටි වෙලා පාවිච්චි කරන වචනයක්. එතකොට කුහල්සු ඉත්ත කියලා කියන්නේ මිලදී ගන්න පුළුවන්. තරන් සරාම්දරන්. එතකොට තරන් සරාම්දරන් කියලා කියන්නේ වෙනත් පුද්ගලයන් කියන අදහස. තරන් සරාම්දරන් වෙනත් පුද්ගලයන්. තෝයිසම් තෝ කියලා කියන්නේ තෝයිසම් කියලා කියන්නේ තව දුරටත් කියන අදහස. තෝයිසම් තව දුරටත්. එස් කියන සයොන් හජි අනන්.
සයොන් හජි අනන් කියලා කියන්නේ සයොන් හදා කියනවා භාවිතා කරනවට. එතකොට මේ ජී අනන් කියන එක ආපුවාම ව්‍යාකරණ කොටස ආපුවාම මේකේ නැත යන අර්ථය. එතකොට සයොන් හජි අනන් කියලා කියන්නේ භාවිතා නොකරන කියන අදහස. සයොන් හජි අනන් කියලා කියන්නේ භාවිතා නොකරන. ඊට පස්සේ පුන්මන් අනිරා. පුන්මන් අනිරා කියන්නේ පොඩි ව්‍යාකරණ කොටසක් නාම පදයකට පිටිපස්සෙන් තමයි මේක එකතු කරන්නේ. එතකොට පමණක් නොව කියන අදහස තමයි එන්නේ. පුන්මන් අනිරා කියන එක අදහස් වෙන්නේ පමණක් නොව කියන අදහස. ඊට පස්සේ කජොන් චෙපුම්. කජොන් චෙපුම් කියලා කියන්නේ විද්‍යුත් උපකරණ වලට. කජොන් චෙපුම් කියලා කියනවා විද්‍යුත් උපකරණ වලට. කාගු කියලා කියනවා ගෘහ භාණ්ඩ වලට. කාගු ගෘහ භාණ්ඩ වලට ඉරගි කච්චි කියලා කියන්නේ දක්වා කියන්න. තයන්හන් මුල්ගොන්. එතකොට තයන්හන් කියන්නේ විවිධ කියන්නේ මුල්ගොන් කියන්නේ භාණ්ඩ. එතකොට විවිධ භාණ්ඩ. විවිධ භාණ්ඩ සල්සු ඉත්තා. සල්සු ඉත්තා කියලා කියන්නේ මිලදී ගන්න පුළුවන් කියලා කියන්නේ සල්සු ඉත්තා. හරි. එතකොට මේ වචන ටිකත් එක්ක අපි මේ ඡේද බලමු. හරි. එතකොට මේකේ කියන්න බලන්න මොකද්ද කියන්න බලන්න. තෝහන් තවද තංගන්වා කත්තන්. මේ කියලා කියන්නේ කැරට් වැනි. ඒ කියන්නේ අර කැරට් කියන platform එක වැනි තංගන් කියන platform එක වැනි චුංග කොරේ. චුංග කොරේ කියලා කියන්නේ මොකද්ද? පාවිච්චි කරපු නැත්නම් භාවිතා කරපු භාණ්ඩ විකුණන. එහෙම නැත්නම් ගනුදෙනු කරන platform. platform කියලා කියන්නේ මොකද්ද? platform එකට platform එක තොන් හේසෝදෝ කියලා කියන්නේ හරහතේ මගිනුත් කියන අදහස. ඒ වගේ අර තංගන් කියන platform එක හරහත් තෙන්පිල් පුමල්. සෙන්පිල් පුම් කියන්නේ මොනවද? එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ. සගේ කියන්නේ ලාභෙට. කුහල්සු ඉස්සම් නේද? ඒ කියන්නේ මොකද්ද? මිලදී ගන්න පුළුවන් කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා තරන් සරාම්දරි. තරන් සරාම්දරි කියලා කියන්නේ වෙනත් පුද්ගලයන්. තෝයිසම්. තෝයිසම් කියලා කියන්නේ තවදුරටත් සයොන් හජි අනන්. එතකොට සයොන් හජි අනන් කියන්නේ මොකද්ද? සයොන් හදා කියන්නේ භාවිතා කරනවට ජී අනන් කියන එක ආපුවම භාවිතා නොකරන. එතකොට තවදුරටත් වෙනත් පුද්ගලයන් තවදුරටත් සයොන් හජි අනන් භාවිතා නොකරන තෙන්හාලියම් පුම්මන් අනිරා. ඒ කියන්නේ මොකද්ද? එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොව. මේ පුන්මන් අනිරා කියන්නේ මොකද්ද? පමණක් නොව කියන අදහස. එතකොට එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොව කජොන් චෙපුම්. එතකොට මෙතනදි කියන්නේ අර එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ විතරක් නෙමෙයි මේ තංගන් කියන එකේ විකුණන්නේ ගනුදෙනු කරන්නේ. මෙන්න මේ වගේ කජොන් චෙපුම්. කජොන් චෙපුම් කියන්නේ මොනවද? ගෘහ විදුලි පායි කියන්නේ විද්‍යුත් උපකරණ. ඊට පස්සේ කාගු. කාගු කියලා කියන්නේ ගෘහ භාණ්ඩ වලට. ඒතර කාගුයි ඉරගි කච්චි කියලා කියන්නේ ගෘහ භාණ්ඩ දක්වා. ඉරගි කච්චි කියලා කියන්නේ දක්වා කියන්නේ ගෘහ භාණ්ඩ දක්වා තයන්හන්. එතකොට තයන්හන් කියන්නේ මොකද්ද? විවිධ මුල්ගොන් කියලා කියන්නේ භාණ්ඩ. එතකොට විවිධ භාණ්ඩ සල්සු ඉස්සම් නේද? මිලදී ගන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට ඔයාලා මෙතන අදහස මතක තියාගන්න මෙතන කතා කරේ තංගන් කියන platform එක ගැනනේ. එතකොට මේ platform එක තංගන් කියන platform එක හරහත් ඒ කියන්නේ අපේ නම් ගත්තාම ikman.lk එක තියෙන. එතකොට ඒ වගේ platform එකක් තමයි මේ තංගන් කියලා කියන්නේ. එතකොට මේ තංගන් කියන platform එක හරහත් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ලාභෙට මිලදී ගන්න පුළුවන් කියලා තමයි කිව්වේ. එතකොට මේකෙදි මිලදී ගන්න එක මේ මෙතන එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ විතරක් නෙවෙයි මොනවද වෙනත් අය තවදුරටත් පාවිච්චි නොකරන අර භාවිතා කරපු භාණ්ඩ විතරක් නෙමෙයි තවත් අර තවදුරටත් භාවිතා නොකරන එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොවේ මොනවද මේ ගෘහ විදුලි භාණ්ඩ. ඒ කියන්නේ මේ කජොන් චෙපුම් ඊට පස්සේ කාගු ගෘහ භාණ්ඩ ආදිය දක්වා ඒ වගේ භාණ්ඩ විවිධ භාණ්ඩ මේකෙන් මිලදී ගන්න පුළුවන් කියලා තමයි කිව්වේ. හරි එතකොට ඔයාලට මේ ඡේද තිබ්බ අදහස පැහැදිලි ඇති. ඡේද වෙන් කරලා ඔයාලා වචන මේ විදිහට වෙනම ලියාගෙන පාඩම් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ ඡේදේ මේ වචන ලියලා පාඩම් කරගෙන හපව තනියම ලියලා බලන්න. එතකොට ඔයාලට මේ අදහස මතක තියාගත්තාම මේකේ තියෙන ප්‍රශ්නේ ඔයාලට තනියම කරන්න පුළුවන්. හරි. හරි අපි ඊළඟට බලමු අවසාන කොටස. හරි ඒකෙත් වචන ටික චුට්ටක් අපි බලමු. ඉරෝහන්. ඉරෝහන් කියලා කියන්නේ මෙවැනි කියලා කියන්න. ඉරෝහන් කියලා කියනවා මෙවැනි කියන්න. චෂිනි. චෂින් කියලා කියන්නේ තමන්ට
සයොන් හෙත්තොන් මුල්ගොන්. සයොන් හෙත්තොන් කියලා කියන්නේ භාවිතා කරපු. මුල්ගොන් කියලා කියන්නේ භාණ්ඩ වලට. එතකොට සයොන් හෙත්තොන් මුල්ගොන් කියලා කියන්නේ භාවිතා කරපු භාණ්ඩ. පල්දා. පල්දා කියලා කියනවා විකුණනවට. පල්දා විකුණනවා. ඔයාලට කලින් හම්බුණා පන්නේ හදා කියන වචනේ. එතකොට පන්නේ හදා පල්දා කියලා කියන්නේ විකුණනවට. තෙබුබුන්. තෙබුබුන් කියන්නේ බොහෝ කියන්න. ඊටසේ කත්තන් චියෝගේ. චියොක් කියලා කියන්නේ ප්‍රදේශවලට. එතකොට කත්තන් චියෝගේ කියලා කියන්නේ එකම ප්‍රදේශය. කියන්නේ එක සමාන ප්‍රදේශය. එකම ප්‍රදේශය කියන අදහස. සානන්. සානන් කියලා කියන්නේ ජීවත් වෙන. සල්දා කියලා කියනවා ජීවත් වෙනවට. එතකොට සානන් කියන්නේ ජීවත් වෙන. සායි. සායි කියන්නේ අතර කියන්න. සායි කියන අතර කියන්න චික්කොරේරෝ. චික්කොරේරෝ කියලා කියන්නේ අර කෙලින්ම සිදුවෙන ගණදෙන. ඒ කියන්නේ අතරමැදිය කවුරුත් නැහැ. අර ගන්න කෙනයි විකුණන කෙනයි විතරයි. එතකොට මොකුත් ඔය කූරියර් සර්විස් ඒ වගේ එහෙම මොකුත් නැහැ. ගන්න කෙනා විකුණන කෙනා අතර තමයි ගණදෙනුව සිදුවන්නේ. එතකොට චික්කොරේරෝ කියලා කියන්නේ අර කෙලින්ම සිදුවෙන ගණදෙනු විදිහට කියන අදහස. හරි අපි මේ වචන ටිකත් එක්ක මේ අවසාන කොටස බලමු අවසාන ඡේදයේ. ඉරෝහන්. ඉරෝහන් කියලා කියන්නේ මෙවැනි චුංගකොරේ. එතකොට චුංගකොරේ කියන කොලට මතකයිනේ භාවිතා කරපු භාණ්ඩ විකුණන එහෙම නැත්නම් ගණදෙනු කරන ප්ලැට්ෆෝමල්. ඒ කියන්නේ ප්ලැට්ෆෝම් තොන්හායෝ. තොන්හායෝ කියන්නේ මොකද්ද? හරහා කියන්න. එතකොට භාවිතා කරපු භාණ්ඩ විකුණන ප්ලැට්ෆෝම් හරහා ටෂිනි. ටෂිනි කියලා කියන්නේ තමන් සයොන් හෙත්තොන්. එතකොට සයොන් හෙත්තොන් කියලා කියන්නේ භාවිතා කරපු. එතකොට තමන් භාවිතා කරපු මුල්ගොන් කියලා කියන්නේ භාණ්ඩ. තමන් භාවිතා කරපු භාණ්ඩ පල්සුදෝ ඉස්සම් නේදා. පල්ද කියන්නේ විකුණනවට පල්සුදෝ ඉස්සම් නේදා කියලා කියන්නේ විකුණන්නත් පුළුවන් කියලා කියන්නේ. හරිද? එතකොට එතන අදහස මතක තියාගන්න. ඒකේ කිව්වේ මොකද්ද? මේ චුංගුකොරේ කියලා කියන්නේ මේ මොකක් ගැනද කියන්නේ? තංගන් එක ගැනනේ. තංගන් කියන ප්ලැට්ෆෝම් එක ගැන. එතකොට තංගන් කියන ප්ලැට්ෆෝම් එකේදී අපි භාවිතා කරපු භාණ්ඩත් අපිට විකුණන්න. ඒ කියන්නේ මිලදී ගන්න එක විතරක් නෙමෙයි අපි භාවිතා කරපු භාණ්ඩ තියෙන්නේ. ඒ වගේ දේවලුත් මේ තංගන් කියන ප්ලැට්ෆෝම් එකේ විකුණන්න පුළුවන් කියලා කියන්නේ. මේවා ප්‍රශ්න අර ඡේද ප්‍රශ්න වල එන්න පුළුවන් තැන් හින්දා ටිකක් අර හොඳට මතක තියාගන්න අදහස. ඊට පස්සේ මොකද්ද කියන්නේ ප්ලැට්ෆෝමල් මේ තුන්හන්. කියන්නේ ප්ලැට්ෆෝම් එක හරහා චුංගකොරේන. ඒ කියන්නේ භාවිතා කරපු භාණ්ඩ විකුණන එක. තෙබුබුන් කියන්නේ බොහෝමයක්. ඒතර භාවිතා කරන භාණ්ඩ විකුණන එක බොහෝමයක්. කත්තන් චියෝගේ එකම ප්‍රදේශයේ. කත්තන් චියෝගේ කියලා කියන්නේ එකම ප්‍රදේශයේ සානන් ජීවත් වෙන සරාම්දල් කියන්නේ පුද්ගලයන්. එතකොට එකම ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයන් සායේසෝ කියන්නේ අතර. එතකොට එකම ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයන් අතර චික්කොරේරෝ. එතකොට චික්කොරේරෝ කියලා කියන්නේ මොකක්ද? අර කෙලින්ම සිදුවන ගණදෙනු. ඒ කියන්නේ මොකද අර වෙන අතරමැදියෝ කවුරුත් නැහැ. තුන්වෙනි පාර්ශවයක් නැහැ. විකුණන කෙනයි ගන්න කෙනයි විතරයි වගේ ඍජුවම සිදුවන ගණදෙනු. කෙලින්ම සිදුවන ගණදෙනු විදිහට ඉරෝජිම් නේද කියලා කියන්නේ සිදුවෙනවා කියලා කියන්නේ. හරිද? එතකොට එතන අදහස මතක තියාගන්න මේ තංගන් කියන ප්ලැට්ෆෝම් එකේදී මොන ඔය ටෙක්පේ කියන්නේ කූරියර් සර්විස් ඒ වගේ දේවල් මොකුත් ගැන මෙතන කිව්වේ නැහැ නේ. ඒ වගේ දේවල් පාවිච්චි වෙන්නේ නැහැ. ගන්න කෙනයි විකුණන කෙනයි අතර අර ඍජුවම සිදුවන ගණදෙනු විදිහට තමයි මේකේ ගණදෙනු කොරේ කියන්නේ ගණදෙනු සිදුවන්නේ. හරිද? එතකොට දැන් ඔයාලට මේකේ අදහස මතකයිනේ. ඡේද තුනක් තිබ්බ. පළවෙනි ඡේදෙදි කතා කරේ මොකද්ද? තෙවුම්මාත. ඒ කියන්නේ විශාල සුපිරි වෙනසල් වලදී ලබා දෙන හරින්. ඒ කියන්නේ වට්ටම් ගැන, ජුමාල් තික්ක, සතියන්ත සේල් ඒ වගේ දේවල්. ඊට පස්සේ දෙවෙනි කොටසේදී කතා කරා ඔන්ලයින් shopping mall. එතකොට ඔන්ලයින් shopping mall වලදී දෙන කූපන් හරින් කූපන් ඊට පස්සේ හරින් හිංසා වට්ටම් අවස්ථා ගැන. ඊපස්සේ අවසානයේදී කතා කරේ තංගන් කියන platform එක. ඒ කියන්නේ භාවිතා කරපු භාණ්ඩ විකුණන platform එක ගැන. අපේ නම් මං කිව්වා රික්මන්.lk එක වගේ භාවිතා කරපු භාණ්ඩ විකුණන platform එක ගැන තමයි කතා කරේ. එතකොට මේ අවසාන ඡේදෙ හැම තිබ්බ අදහස ටිකක් ඔයාලා හොඳට මතක තියාගන්න. ඡේද ප්‍රශ්න හැම හැදෙන්න පුළුවන් තැන් හින්දා. හරිද? එතකොට ඔයාලට පුළුවන් මේවා මේ ඡේද වෙන වෙනම ඒ වගේ තියෙන වචන පාඩම් කරලා ඔයාලා තනියම මේකේ අදහස ආයේ මතකෙන් තනියම වචන පාඩම් කරලා ලියලා හොඳට වචන පාඩම් කරගන්න. මේකේ අදහස මතක තියාගත්තාම ඔයාලට මේ ප්‍රශ්නේ මේකේ අදහස මතකයි නම් ඡේද දැක්ක ගමන් ඔයාලට මේ උත්තර නිකන් කියවලත්
ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන්. හරි මේකෙත් බලන්න මේ විදිහට දැන් චුට්ටක් ඔයාලට මේ අදහස මතක නම් මම මුලින්ම මේකේ ප්‍රශ්නේ තියෙන ඡේදිකය වන්න කලින් මම මේ උත්තර ටික බලන. එතකොට ඔයාලට තේරෙයි අර අදහස මතකයි නම් උත්තරේ ඉක්මනට මේක ඡේදෙ කියුවේ නැතත් උත්තර ටික කියවලා වුණත් ඔයාලට උත්තර හොයාගන්න පුළුවන්. හරි එතකොට මේ කියන්නේ තාම්කිරලික්කෝ කියන්නේ පහත ඡේදයේ කියවලා මෙයොංගවා කත්තන් ඒ කියන්නේ අන්තර්ගතය සමග සමාන කත්තන් ගොසල් ඒ කියන්නේ සමාන එක. ඒ කියන්නේ හරි පිළිතුර නිවැරදි පිළිතුරනේ. සමාන පිළිතුර කොර ශික්ෂෝ තෝරන්නේ කියලා කියන්නේ. හරි මම මේක ඡේද කියවන්න කලින් චුට්ටක් දැන් මේක මේ උත්තර ටික කියවලා ඉන්නම්. එතකොට ඔයාලට උත්තර හොයාගන්න ලේසි. පළවෙනි එකේ කියනවා චුංග කොරේ ප්ලැට්ෆෝමරෝ. ඒ කියන්නේ චුංග කොරේ කිව්වම දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ මොකක්ද ප්ලැට්ෆෝම් එක තංගන් කියන එකනේ. එතකොට ප්ලැට්ෆෝමරෝ ඒ චුංග කොරේ කියන භාවිතා කරපු බාන්න විකුණන එහෙම නැත්නම් ගනුදෙනු කරන ප්ලැට්ෆෝම් එකේදී සේ මුල්ගොන් කියලා කියන්නේ සේ කියන්නේ අලුත් කියන්න මුල්ගොන් කියන්නේ බාණ්ඩ. එතකොට අලුත් බාණ්ඩ කුයිප් හල්සු ඉස්සන් නේද? අලුත් බාණ්ඩ මිලදී ගන්න පුළුවන් කියලා එතකොට පළවෙනි උත්තරේදී කියනවා. හරි ඊට පස්සේ දෙවෙනි උත්තරේ බලන්න මොකද්ද කියන්නේ චුංග කොරේ ප්ලැට්ෆෝම් මේසෝ. ඒ කියන්නේ මොකද්ද මේ භාවිතා කරපු බාණ්ඩ විකුණන ප්ලැට්ෆෝම් එකේදී ඒ කියන්නේ තංගන් එක ගැනනේ මේ කියන්නේ. පිසන් කියලා කියන්නේ මොකද්ද? මිල අධික කියන්නේ. දැන් ඔයාලට මතක ඇති මේක පුරාම කතා කරේ කොහොමද? මිල අධික දෙයක් ගැන කතා කරේ නෑනේ සගේ කියලා තිබ්බේ. ලාභෙට විකුණන දේවල් ගැන තමයි කතා කරේ. එතකොට පිසන් කගයෝගේ. කගයෝගේ කියලා කියන්නේ ඒ කියන්නේ මිල අධික වටිනාකමක් තියෙන බාණ්ඩ මුල්ගොනේ කොරේ දෙන්නේද කියලා කියන්නේ ගනුදෙනු වෙනවා. ගනුදෙනු වෙනවා නැත්නම් විකුණනවා කියලානේ කියන්නේ. එතකොට දෙවෙනි උත්තරේදී කිව්වේ චුංග කොරේ කියන ප්ලැට්ෆෝම් එකේදී අධික වටිනාකමක් තියෙන. ඒ කියන්නේ මිල වැඩි බාණ්ඩ ගනුදෙනු වෙනවා විකිණනවා කියලානේ කියන්නේ. එතකොට ඔයාලට මේක කියවද්දි තේරෙනවා නේද මේ උත්තරේ වැරදි. එතකොට මේකේ පිසන් කියලා දෙයක් ගැන කතා කරේ නැහැනේ. මිල අධික බාණ්ඩ නෙමෙයි විකුණන්නේ. ලාභෙට ගන්න තියෙන දේවල් නේද තංගන් එකේ තිබ්බේ. ඊට පස්සේ ආයි තුන්වෙනි එකේ කියනවා මුල්ගොනල් කොරේ හල්තේ. ඒ කියන්නේ බාණ්ඩ මුල්ගොන් කියන්නේ බාණ්ඩ කොරේ හල්තේ කියලා කියන්නේ ගනුදෙනු කරන විට. ඒ කියන්නේ විකුණන විට තෙබුබුන් බොහෝමයක් ටෙක්පේරල්. ටෙක්පේ කියලා කියන්නේ මොකද්ද? කූරියර් වලට. ඒ කියන්නේ ඩිලිවරි වලට ටෙක්පේ කියලා කියන්නේ. ටෙක්පේරල් ලියොන් හේසෝ. ඒ කියන්නේ කූරියර් සර්විස් එකක් භාවිතා කරලා මුල්ගොනල් පත්සම් නේද? ඒ කියන්නේ බාණ්ඩ ලබා ගන්නවා කියලා කියන්නේ. බාණ්ඩ ලබා ගන්නවා. ඔයාලට මතකයිද දැන් මේකේ කොහෙවත් ටෙක්පේ කියන්නේ කූරියර් එකක් ගැන කතා කරේ නෑ. ඔයාලට මතකයිද මේකේ අවසානයේට කිව්වා චික්කොරේරෝ කියලා කිව්වා වචනයක් කිව්වා. ඒ කියන්නේ අර කෙලින්ම සිදුවන ගනුදෙනු විදියට. ඒ කියන්නේ එකම ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයන් අතර චික්කොරේරෝ ඒ කියන්නේ ඍජුවම සිදුවන ගනුදෙනු විදියට තමයි ගනුදෙනු වෙන්නේ. අද එතකොට එතන ගන්න කෙනයි විකුණන කෙනයි විතරයි ඉන්න වෙන අතරමැදි ওই කුරියර් සර්විස් වගේ දේවල් නැහැ. අද එතකොට ඒ උත්තරේ අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එකේදී කියනවා චුංග කොරේ ප්ලැට්ෆෝම් මේසෝ. ඒ කියන්නේ චුංග කොරේ කියන ප්ලැට්ෆෝම් එකේදී කාගු කියලා කියන්නේ මොනවටද? ගෘහ භාණ්ඩ වලට. එතකොට ගෘහ භාණ්ඩ වැනි මුල්ගොන් ගෘහ භාණ්ඩ වැනි භාණ්ඩ කුහල්සු ඔප්සම් නේද? එතකොට කුහල්සු ඔප්සම් නේද කියන්නේ මොකද්ද? කුහල්සු ඔප්සම් නේද කියලා කියන්නේ මිලදී ගන්න බෑ කියලා කියන්නේ. එතකොට ඔයාලට මතක ඇති මේකේ මිලදී ගන්න බෑ කියලා කොහෙවත් කිව්වේ නෑ. මේකේ කිව්වේ ගෘහ භාණ්ඩ ඊට පස්සේ කජොන් චෙපුම් වගේ දේවලුත් මිලදී ගන්න පුළුවන් කියලා කිව්වර සෙන්හාලියම් පුන් ඒ කියන්නේ එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ විතරක් නෙමෙයි. මොනවද කජොන් චෙපුම් ඊට පස්සේ කාගු ගෘහ භාණ්ඩ ඒ වගේ දේවලුත් මිලදී ගන්න පුළුවන් කියලා කිව්වා. එතකොට ඔයාලට ඕකේ ඡේදේ සාමාන්‍ය මුන්හා කොටසේ අර අදහස මතක තියාගන්න. එතකොට අදහස මතක නම් ඔයාලට මේකේ මේ ඡේදේ කියවන්නේ නැතුව වුණත් උත්තර හතර කියවලා වුණත් උත්තරේ වලට හොයාගන්න පුළුවන්. හරි මේකෙත් මේ ඡේදය අපි ටිකක් බලලෙමු මොකද්ද කියන්නේ චුංග කොරේ ප්ලැට්ෆෝමල්. ඒ කියන්නේ මොකද්ද භාවිතා කරපු භාණ්ඩ විකුණන ප්ලැට්ෆෝම් එක යොම් හාමියොන්. ඒක භාවිතා කරනවා නම් තෙන්පිල් පුමල් ඒ කියන්නේ මොනවද එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ. දැන් මෙතනත් කියනවා මේ සගේ කියලා. සගේ කියන්නේ මොකද්ද? ලාභෙට.
සගේ කුහල්සෝ ඉස්සන් නේද? ලාභෙට මිලදී ගන්න පුළුවන් කියලා තමයි හැමතැනම කියන්නේ. අද එතකොට මේක මිල අධිකව ඒ කියන්නේ මිල වැඩියෙන් විකුණන දේවල් ගැන කොහෙවත් කියන්නේ නැහැ. අද ඊට පස්සේ සෙන්හාල්යොම් පුන් මන් අනිරා. එතකොට ඒ කියන්නේ මොකක්ද? එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නෙවෙයි. එතකොට තව මොනවද තිබ්බේ? කජොන් චෙපු. කජොන් චෙපුම් කියලා කියන්නේ මොනවද? විද්‍යුත් උපකරණ. ඊසේ කාගු. කාගු කියලා කියන්නේ මොනවද? ගෘහ භාණ්ඩ වලට. එතකොට කාගුවේ ඉරොගි කචි කියලා කියන්නේ ගෘහ භාණ්ඩ දක්වා තයන්හන් මුල්ගොන්. විවිධ භාණ්ඩ සල්සු ඉස්සන්නීද කියන්නේ මොකද්ද? මිලදී ගන්න පුළුවන් කියලා කියන්නේ. ඊට පස්සේ සයොන් හචි අනන්. ඒ කියන්නේ මොකද්ද? භාවිතා නොකරන. සයොන් හචි අනන් කියලා කියන්නේ භාවිතා නොකරන සේ මුල්ගොන්. සේමුල්ගොන් කියලා කියන්නේ මොනවද? අලුත් භාණ්ඩ. අලුත් භාණ්ඩ පානන් කොන්යුදෝ ඉස්සම් නිද. ඒ කියන්නේ පානන් කියලා කියන්නේ විකුණන, කොන්යුදෝ ඉස්සම් නිද කියලා කියන්නේ අවස්ථාවක් තියෙනවා කියලා කියන්නේ. එතකොට මෙතන කිව්වේ භාවිතා නොකරන අලුත් භාණ්ඩ. අලුත් භාණ්ඩක් විකුණන අවස්ථා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ ආයෙ කියන්නේ මොකද්ද බලන්න? ප්ලැට්ෆෝම තුන්හා මේ තුන් ඒ කියන්නේ ප්ලැට්ෆෝම් එක හරහා මුල්ගොනල් සගෝ පල්තේ කියන්නේ භාණ්ඩ සගෝ කියන්නේ මිලදී ගන්න පල්තේ කියන්නේ විකුණන විට. එතකොට සගෝ පල්තේනන් කියලා කියන්නේ මිලදී ගන්න විකුණන විට. චුරෝ කියන්නේ සාමාන්‍යයෙන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කත්තන් චියෝගේ. කත්තන් චියෝගේ කියන එක වලට මතක ඇති එකම ප්‍රදේශයේ. එකම ප්‍රදේශයේ සානන් කියලා කියන්නේ එතකොට ජීවත් වෙන සරාම්දර සායේස කියන්නේ පුද්ගලයන් අතර එකම ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයන් අතර චික්කොරේරවල මෙන්න මේ වචනේ මතක තියාගන්න මේ චික්කොරේ කියලා කියන්නේ මොකද්ද? කෙලින්ම සිදුවන ගනුදෙනු. ඒ කියන්නේ අතරමැදියෝ කවුරුත් නැහැ. ඒතර කෙලින්ම සිදුවන ඒ කියන්නේ ගන්න කෙනයි විකුණන කෙනයි විතරයි කියන එක මතක තියාගන්න. කෙලින්ම සිදුවන ගනුදෙනු විදිහට තමයි සිදුවන්නේ. ඒතකොට චික්කොරේරෝ. චික්කොරේරෝ ඉරෝජිම්නීද කියලා කියන්නේ සිදු වෙනවා කියලා කියන්නේ. හරිද? එතකොට මේක දැන් ඔය ඡේදෙන්න සාරාංශයක් විදිහටම තියෙන ගොඩක් ඔය තංගන් කියන platform එක ගැන තිබ්බ ටික හොඳට මතක තියාගන්න. හරිද? එතකොට දැන් ඔයාලට මෙතන උත්තර ටික කියවද්දි තේරෙනවා මොකද්ද හරි කියලා. පළවෙනි එකේ කියනවා චොංගුකොරේ platform රෝ සේ මුල්ගොන්. එතකොට සේ මුල්ගොන් කියන්නේ මොනවද? අලුත් පාණ්ඩ කොයි පල්ස ඉස්සන්නේද? එතකොට ඔයාලට මතකද දැන් මේක ඡේද තිබ්බා. මෙතන කිව්වේ මොකද්ද? සයොන් හචි අනන් සයොන් හචි අනන් සේ මුල්ගොනල් පානන් කොන්යුදෝ ඉස්සම්මේද කියලා කිව්වා. ඒකට භාවිතා නොකරන අලුත් භාණ්ඩත් පානන් කියන්නේ මොකද්ද? විකුණන කොන්යුදෝ ඉස්සම්මේද. එතකොට ඒවා අලුත් භාණ්ඩ විකුණනවා කියන්නේ ඒ වගේ දේවල් මිලදී ගන්නත් පුළුවන් අලුත් භාණ්ඩ. එතකොට පළවෙනි උත්තරේ හරි. ඊට පස්සේ දෙවෙනි උත්තරේ මොකද්ද කිව්වේ? දෙවෙනි උත්තරේ වැරදියි. මෙතන කියන්නේ පිසන් කගයෝගේ. පිසන් කගයෝගේ කියලා කියන්නේ මොකද්ද? මිල අධික වටිනාකමක් තියෙන භාණ්ඩනේ. එතකොට චොංගකොරේ ප්ලැට්ෆෝම්යේසෝ පිසන් කගයෝගේ කියලා කියන්නේ මිල අධික වටිනාකමක් තියෙන මුල්ගොනි කොරේ තෙන්නීද කියලා කියන්නේ ගනුදෙනු වෙනවා කියලා කියන්නේ. එතකොට ඒක වැරදි වලට මතක ඇති මෙතන මුලින්ම තිබ්බා සගේ කුහල්ස ඉස්සන්නේද කියලා තමයි කිව්වේ. ලාභෙට මිලදී ගන්න පුළුවන් කියලානේ කියන්නේ. ඊට පස්සේ ආයි තුන්වෙනි උත්තරේ වැරදියි. මෙතන කියනවා තෙක්පේ. තෙක්පේර ලියොන් හේසෝ. හරිද? එතකොට මේකේ වලට මතක ඇති මෙතන කිව්වා චුංගු මේ චික්කොරේරෝ. ඒ කියන්නේ කෙලින්ම සිදුවන ගණදෙනු විදිහටනේ සිදුවන්නේ. එතකොට තුන්වෙනි උත්තරේ කියන්නේ මුල්ගොනල් කොරේහල්තේ තෙබුබුන්. බාන්ද ගණදෙනු කරන විට බොහෝමයක් තෙක්පේර ලියොන් හේසෝ. ඒ කියන්නේ තෙක්පේ කූරියර් සර්විස් එකක් භාවිතා කරලා මුල්ගොනල් පත්සම් නේද? බාණ්ඩ ලබා ගන්නවා කියලානේ කියන්නේ. ඒකට ඒ උත්තරේ වැරදි. එකම ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයන් අතර කෙලින්ම සිදුවන ගණදෙනු විදිහට තමයි සිදුවන්නේ. ඊට පස්සේ හතරේ කියනවා චොංගකොරේ ප්ලැට්ෆෝම් එකේසෝ කාගුවා කත්තන් මේ. එතකොට මේ චොංගකොරේ කියන ප්ලැට්ෆෝම් එකේදී කාගුවේ කියන්නේ මොනවද? ගෘහ භාණ්ඩ වගේ භාණ්ඩ කුහල්ස ඔප්සම් නේද? විකුණන්නේ මිලදී භාණ්ඩ මිලදී ගන්න බෑ කියලා කියන්නේ. ඒතකොට ඒක වැරදිනේ. මෙතන කිව්වා මේ අර සෙන්හල් යොම් පුම්මන් අනිරා ඒකෙදි විකුණන්නේ මේ සෙන්හල් යොම් පුම්මන් අනිරා මොනවද තිබ්බේ? කජොන් චෙපුම් තිබ්බා, කාගුයි කියන්නේ විද්‍යුත් උපකරණ, ගෘහ භාණ්ඩ, ඒ වගේ දේවල් විවිධ භාණ්ඩ විකුණනවා මිලදී ගන්නවා කියලානේ කිව්වේ. එතකොට අදහස මතකයි නම් ඔයාලට තේරෙනවා දැන් උත්තරේ අර හොයාගන්න ලේසියි. ඔයාලා එහෙනම් මේ මුන්වා කොටස් වල
අදහස මතක තියාගන්න. ඒතකොට අදහස මතක තියාගත්තාම ඔයාලට උත්තර කියවලා වුණත් උත්තර 4 කියවලා වුණත් ඔයාලට එච්චර ඉක්මනට හොයාගන්න පුළුවන් ඡේද කියුවේ නැතත්. ඒ හින්දා ඒකත් මතක තියාගෙන ඔයාලා මේකේ තියෙන මේ වචන හොඳට පාඩම් කරලා මේ ඒ කියන්නේ ඡේදය යහපව් වෙනම මතකෙන් ලියන්න. මතකෙන් ලියලා වචන පාඩම් කරගන්න. ඒකේ අදහස මතක තියාගන්න. හරිද? එතකොට මේවා ගොඩක් විභාගෙට එන්න පුළුවන් ඡේද හින්දා හොඳට මතක තියාගන්න. හරි. ඊළඟට අපි ඊළඟ පාඩමේ තියෙන මුන්නා කොටසත් එක්ක හමු වෙමු. හැමෝටම සුබ දවසක්.